Hello everyone, welcome to our YouTube channel Namal Ayeshi Vlogs. ඉතින් අපි අපේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න යන්නේ අපි දෙන්න ගිය පළවෙනි ට්‍රිප් එක. ඉතින් අපි දැන් මේ ඉන්නේ ටුලූස් ස්ටේෂන් එකේ. ඉතාලියේ වෙරෝනා ඉන්න අපි ෆ්‍රාන්ස් වල ටුලූස් ස්ටේෂන් එකේ ඉන්නේ කොහොමද කියලා ඔයාලා බලනවා ඇති. මිලානෝ බෙර්ගමෝ එයාපෝට් එකේ ඉඳලා අපේ ගමනාන්තයට යන්න අපිට එදා ෆ්ලයිට්ස් තිබුණේ නැහැ. ඒ නිසා අපි ටුලූස් හරහා තමා අපේ ගමනාන්තය බලා පිටත් වෙන්න හිතුවේ. ෆ්ලයිට් එකෙන් බැහැලා ටුලූස් ස්ටේෂන් එකේ ඉඳලා මෙන්න මේ කෝච්චිය තමා අපි අපේ අවසාන ගමනාන්තයට ළඟා වුණේ. ඉතින් දුරු කතර ගෙවාගෙන අපි මේ ආවේ ලූඩ්ස් නගරයට. නාමල්ගේ පළමු ලූඩ්ස් ගමන මේ වුණත් මේ නම් මගේ පස්වන ලූඩ්ස් ගමනයි. තිබුණු එක ආශාවක් අද ඉෂ්ට වුණා. චූටි බඩිකින්නකුත් දැනුන නිසා අපි පීස එකක් කාලම හොටෙල් එකට ගියා. අපි හවස 3 වෙද්දී හොටෙල් එකට චෙකින් වුණා. ගමන් මහන්සිය දැනුන නිසා අපි දෙන්න හොඳ නිින්දක් දැම්මා. ඉතින් අපි ආයේ නැගිට්ටේ රෑ 8ට විතර. ඊට පස්සේ අපි දෙන්න ඉක්මනින් ලෑස්ති වුණා පල්ලියට යන්න. හැමදාම රෑ 9ට ටෝච් ලයිට් ප්‍රොසෙෂන් එක. එහෙම නැත්නම් ඉටිපන්දම් පෙරහැර පවත්වනවා. ඉතින් අපි ඉටිපන්දම් දෙකකුත් අරගෙන පල්ලියට ගියා. දවල් රෑ කියලා වෙනසක් නැහැ. රෑටත් පල්ලිය හරිම ලස්සනයි. සෙනග හිමින් හිමින් පල්ලියට ලං වෙනවා. මං හිතන්නේ ඒ හැමෝගෙම ආශාව ඉටිපන්දම් පෙරහැරට සහභාගී වෙන්න. අපි දෙන්න ටිකක් නැවතිලා ලූර්දු පල්ලිය දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවේදී අපි දැක්කා ලූර්දු පල්ලිය ඇතුලේ ඉඳලා ලූර්දු ප්‍රතිමාව අරගෙන පිරිසක් එළියට එනවා. පෙරහැර ආරම්භ කරන්න සියල්ල සූදානම්. හැමෝම තමන්ගේ අතේ තිබ්බ ඉටිපන්දම් පත්තු කර ගත්තා. ඒත් එක්කම දේව ප්‍රතිමාව ආලෝකවත් වුණා. පුංචි බලාපොරොත්තු කීපයක් හිතේ තියාගෙන අපි දෙන්නත් අපි දෙන්නගේ ඉටිපන්දම් දෙක පත්තු කරගත්තා. ලූඩ්ස් ගියෝතින් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕන අංගයක් තමා ටෝච් ලයිට් ප්‍රොසෙෂන් එක. ප්‍රධාන භාෂා කීපයකින් ජපමාලය කියන නිසා හැමෝටම අවස්ථාවක් ලැබෙනවා තමන්ගේ භාෂාවෙන් ජපමාලය කියන්න. ඔයාලත් දවසක ලූඩ්ස් ගියෝතින් අනිවාර්යෙන්ම ඉටිපන්දම් පෙරහැරට සහභාගී වෙන්න. ඒ ඔබේ ජීවිතයට වෙනස්ම අත්දැකීමක් ලබා දෙනවා නොඅනුමානයි. ඉතින් ඉටිපන්දම් පෙරහැර ඉවර වෙලා අපි එදා ඩිනර් එක ඒෂියන් ටයිප් එකට ගන්න හිතුවා. කෑමවල රස කොහොමද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මෙන්න මේ සවුත් ඉන්ඩියන් කඩෙන් තමා අපි කෑවේ. කඩේ නම තමා අම්මා රෙස්ටොරන්ට්. ඉතින් ලූඩ්ස් වල පළමු දවස
ඒ විදියට නිමා වුණා. ඉතින් ඔන්න ඔය විදිහේ අත්දැකීමකටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ටික් ටැක් වලින් දත් මැදලා උදෙන්ම පල්ලියට යන්න ලෑස්ති වුණා. පල්ලියට යන්න කලින් බ්‍රෙක්ෆස්ට් එක ගන්න හිතුවා. අපිට ඉටාලියන් රෙස්ටරන්ට් එකක් හම්බ වුණා. ඉතින් රසවත් කපුචීනෝ එකකුයි බ්‍රියෝෂ් එකකුයි අපේ උදේ ආහාර වේල වුණා. පල්ලියට යන අතරමඟදී කොන්තයක් සහ ලූර්දු වතුර පුරවන්න වතුර බෝතලයකුත් අරගෙනයි ගියේ. අපි එකටම ගියේ ලූර්දු පල්ලියට. දේවමෑණියන්ට මංගලම් කීම ඉඳලා එතුමියගේ ජීවිතයේ විශේෂ සන්ධිස්ථාන පල්ලියේ බිත්ති පුරා සිතුවම් කරලා තිබුණා. ඊට පස්සේ අපි ගියේ ලූර්දු ගුහාවට. ලූර්දු ගුහාව ළඟට ගිහින් යාඥා කරලා ආශිර්වාද කර ගැනීම සඳහා අපි ඒ සඳහාම වෙන් කරලා තියෙන තැනටත් ගියා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිරිසක් රැගෙන වන්දනා කණ්ඩායමක් පැමිණ සිටි නිසා අපිට දිග පෝලිමකත් රැඳී සිටින්න සිද්ධ වුණා. ඊට පස්සේ අපි දෙන්න ගියේ ඉටිපන්දම් පත්තු කරන්න. ඉටිපන්දම් පත්තු කරලා ලූට්ස් සිටියකට පොඩ්ඩක් ඇවිදින්න යමු කියලා දෙන්නම කතා වුණා. කොහෙ ගියත් ඉන්දියන් කෑම කඩයක් දැක්ක ගමන් අපි දෙන්නම ඉබේම නතර වෙනවා. හවස ටී ටයිම් වෙලාව ලං වුණ නිසා මෙන්න මේ විදියට ටී ටයිම් එකත් අරගත්තා. සිටි එකේ ඇවිදින අතරතුරේ පුංචි සර්ප්‍රයිස් එකකුත් මට ලැබුණා. ලූඩ්ස් වල ඉන්න අවසාන රෑ නිසා අපි දෙන්න ලූඩ්ස් වල තියෙන ලස්සන රෙස්ටරන්ට් එකකට රෑ කෑමට යන්න කතා වුණා. ඉතින් රෙස්ටරන්ට් එකේ උඩුමහලට ගිහිල්ලා අපි රෑ කෑම වේල ගත්තා. ඉතින් රසම රස කෑම වේලක් කාලා අවසානයේ අපි හොටෙල් එකට ඇවිල්ලා අපේ බෑග්ස් ලෑස්ති කරා. මොකද පහුවෙනිදා අපිට ඉටලි එන්න ෆ්ලයිට් එක තිබුණ නිසා. උදෙන්ම නැගිටලා ලෑස්ති වෙලා ආයෙත් අපි ලූර්දු පල්ලියට යන්න හිතුවා. ඉතින් අපේ බෑග්සුත් අරගෙන අපි පල්ලිය ළඟට ගියා. අපි යන වෙලාවේ පූජාවක් තිබුණා. ඒ පූජාව තිබුණේ ඉතාලි භාෂාවෙන්.
පූජාවටත් සහභාගි වෙන්න අපිට අවස්ථාව ලැබුණා. ලූඩ්දු පල්ලියේ ඉඳලා ලූඩ්ස් එයාපෝට් එකට විශේෂ බස් සේවාවක් තිබුණා. බස් එකේම ලූඩ්ස් එයාපෝට් එකට යන්න අපි දෙන්න කතා වුණා. අපිට ලූඩ්ස් වලදී පුංචි යාළුවෝ කට්ටියක්ව හම්බ වුණා. ඔන්න ඔය විදියට අපි ලූඩ්ස් වල ඉන්න මෙන්න මේ යාළුවන්ටත් කන්න දීලා බස් එකේ ලූඩ්ස් එයාපෝට් එකට ආවා. ලූඩ්ස් එයාපෝට් එකත් හරිම ලස්සන එයාපෝට් එකක්. ඩිපාචර් ගේට් එක ළඟට නවත්තලා තියෙන හැම ෆ්ලයිට් එකක්ම පේනවා. ෆ්ලයිට්ස් වල ගොඩක් දෙනා ට්‍රැවල් කරලා තිබුණත් අපි හැමෝම ෆ්ලයිට්ස් ලෑන්ඩ් කරලා තියෙන දිහා බලන් ඉන්න ආසයි නේද? ඔන්න ඔය විදියට අපි රයින්එයා ෆ්ලයිට් එකකම ආයෙත් ඉතාලියට එන්න පිටත් වුණා. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනා අපේ මේ ලූඩ්ස් ගමනට ටිකට්ස් බුක් කළේ චාව් ට්‍රැවල්ස් ආයතනයෙන්. ඉතින් චාව් ට්‍රැවල්ස් ආයතනයේ මිස්ටර් මාලිංග අපිට ලොකු සපෝට් එකක් දුන්නා. අපේ ෆ්ලයිට් එක දවල් කාලයේ තිබුණු නිසා අහසත් පොළොවත් පැහැදිලිව බලාගන්න අපිට හැකියාව ලැබුණා. රන්වේ එකේදී නවත්තලා තිබුණු ෆ්ලයිට්ස් අපිට ලස්සනට මෙන්න මේ විදියට දැක ගන්න ලැබුණා. ඉතින් ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරද්දී හිතට පුංචි දුකක් දැනුණා. ඒ මොකද කියනවා නම් හරිම ලස්සන දවස් 3ක් අපි ලූඩ්ස් වල ගත කරපු නිසා. ඉතින් ලස්සන මතක ගොඩක් එක්ක අපේ ලූඩ්ස් ගමන ඔන්න ඔය විදියට අවසන් වුණා. ඉතින් මේ ගමන ගැන මොනාහරි විස්තර ඔයාලට දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා අපේ ෆස්ට් ව්ලොග් එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා එතන තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට ඔයාලට අපේ අලුත්ම ව්ලොග්ස් YouTube එකට අප්ලෝඩ් කරපු ගමන් බලාගන්න පුළුවන්. අලුත්ම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි ගිහින් එන්නම්. අපි නාමල් අයේෂී ව්ලොග්ස්